හෙලෝ ගයිස් ඉතින් කොහොමද? ඔන්න ඉතින් මේ vlog එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි වෙසක් එකට ලැහැත් වෙන ඉතින් හරිද? ඉතින් ඔන්න වෙසක් කූඩු හදලා එහෙම මේ හදලා ඉවරනාට පස්සේ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. ගයිස් ඉතින් මම කූඩුවක් එහෙම හදවුවා. ඒක නම් ඔයාලට පෙන්නන්න බැරුණා. උදේ කූඩුව එහෙම කපලා කොහොම ඉන්න පොඩක් ඔයාලට මම ඒක පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා. ඒ තියෙන්නේ ගයිස් ඉතින් කූඩුව මම ඉන්නොත් ඒ තියෙන කූඩුව ඉතින් ඔන්න තව කූඩු හදන්න කූඩු සුද්ධ කරලා තියෙනවා. එහෙනම් ඉතින් ඒ ටික හදලෙමුකෝ. මේ ඉස්සාව ගයිස් මට ගණන් ගන්න එපා. මේ උන්න බට කපන්න කිව්වේ ටූවිල්ලටද කොහෙද මේ එම්බිලිස්සාවක් ආවා. දැන් මේ කූඩු ටික හදන්නට මම කතා කරගෙන ඉන්නවා කූඩු ටික හදන්න. හම්මු හිටපෙන්න හදමු කූඩු. ඔන්න ගයිස් ඉතින් කූඩු හදන්න පටන් ගන්න යන්නේ. මුලින්ම ඉතින් කම්බි ටික කපාගෙන හිටපුවාම ලේසි. ඔයාලත් ඉතින් කූඩු හදද්දි මුලින්ම කම්බි ටික කපාගෙන ඉන්න. ඔන්න ඉතින් කම්බි ගොඩක් කපාගෙන ඉන්නවා. මොකද ඒව කූඩුවට කම්බි ගොඩක් යනවනේ ඉතින්. ඒක නිසා ඔන්න කම්බි ගොඩක් කපාගෙන මුලින්ම ඊට පස්සේ තමයි කූඩු හදන්න පටන් ගන්න. ඔන්න ඉතින් දැන් කූඩු හදන්න පටන් ගන්න යන්නේ. ඔන්න ඉතින් පළවෙනි කූඩු දෙක වැදගත්තා. එහෙනම් ඉතින් තුරු කොටු 6ම හදාගෙන කූඩුවත් හදාගමු ඉක්මනට. ලේසි නෑ ඉතින් කූඩු 3ක් හදනවා කියන්නේ ඉතින්. කොන්ද එහෙම රිදෙනවා. එන අමාරු කූඩු 3ක් හදනවා. කියන්නේ අවුලන්නේ හදමු කොහම හරි. ගයිස් ඉතින් රැවලා නිදිමතේ ඩබ් කරන්නේ වොයිස් එක කොහොමද දන්නේ? නිදිමතේ ඉතින් ගණන් ගන්න එපා. ගයිස් ඔන්න ඉතින් පළවෙනි කොටුව නම් හදාගෙන ඉවරයි. ඊතුරු කොටු 6ත් හදාගමු ඉතින් ඉක්මනට. තව එකක් කියන්න ඕනේ. මට මෙච්චර ඉක්මනට හදන්න බෑ. මේක ස්ප්ලිට් කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් ඊතුරු කොටු 6ත් ඉක්මනටම හදාගමු. ගයිස් ඉතින් ඔන්න දෙවනි කොටුවත් හදලා නම් ඉවරයි. මේ කොටු 6ම හදනවා බලාගෙන ඉන්න ගියොත් ඔයාලට විතරක් නෙමෙයි මටත් එපා වෙනවා. ඉතින් ඒක නිසා කොටු සේරම ටික හදලා ඉවරලාම සෙට් වෙමු. හරි ගයිස් ඉතින් ඔන්න අපේ අටපට්ටුවේ කොටු ටික නම් හදාගෙන ඉවරයි. මේ අටපට්ටුව විතර අර ටිකක් ඉල්ටකෝ කියන අටපට්ටුව නෙමෙයි. ඒ තියෙන අපේ කොටුවේ ඔළුවටත් යන්න. දැන් තියෙන ඉතින් අර මුළු අටපට්ටුවම ගහන්න. එහෙනම් ඉතින් ඉක්මනට ඒකත් ගහලා තව දෙකක් තියෙනවා. ඒ දෙකත් හදමු.
ගයිස් ඉතින් මේකත් අර කොටු හදනවා වගේම තමයි එන්න වෙලාවක් යනවා. ඉතින් ඔන්න මේක දිහා බලාගෙන ඉන්න ගියපහම ඔයාලට ගොඩක්ම එපා වෙයි වීඩියෝ එකත් බලන්න නැතේ යයි. ඒක නිසා ඉතින් ඒක හදලා ඉවර වෙලාම සෙට් වෙමු. ඊළඟට අලවන්නත් එපායිද? ගයිස් ඉතින් ඔන්න කූඩු ටික අලවන්නයි යන්නේ. එහෙනම් ඉතින් අලවන්න පටන් ගමු. මම මේ රෑ කූඩු ඔක්කොම ටික හදලා ඉවරලා දැන් අතර ඔක්කොම ටික අලවනවා. ඉතින් කපාගෙන අලවමු ගයිස්. ඉතින් ඔන්න එක කූඩුවක් නම් අලවලා ඉවරයි. ඔහොම ඉන්න පොඩක් ඔයාලට පෙන්නන්න. මේ තියෙන ගයිස් අලවගත්ත කූඩුව. දැන් ඉතින් ඉතුරු කූඩු තුනක් අලවමු. ගයිස් ඉතින් එන හෙට උදේ සෙට් එකු තව ලොකු නෙළුම් මලකුත් අද තියෙනවා. ඒකත් ඉතින් ඔයාලට පෙන්නන්න. එහෙනම් ඉතින් හෙට උදේ සෙට් එකු. ගයිස් ඉතින් හදපු කුඩු සික සේරම ඉල්ලලා එහෙම දැන් ඔක්කොම කල් ඉවරයි. ඔහොම ඉන්න ඔයාලට පෙන්නන්න. රෑ වෙලා තමයි ඉතින් ලයිට් එහෙම දාන්නේ. ගයිස් ඉතින් අද හවස් වෙලා බලමු කූඩු ටික තව පැය දෙකකින් විතර කූඩු ටික කොයි වගේද කියලා බලමු. සෙට් වෙලා ඉන්න දෙකට වීඩියෝ එකත් එක්ක. ඉන්න ගයිස් දැන් නම් ඉතින් කූඩු ටික සේරම ලයිට් පත්තු කරලා සේරම ගල්ලා ඉවරයි. කොහොම ඉන්න ඔයාලට ලස්සන වෙන්නන්න.
ගයිස් ඉතින් මම අද තමයි වීඩියෝ එක හරියටම ඉවර කරන්න යන්නේ. මොකද කිව්වොත් ඊයේ වීඩියෝ එක ඉවර කරගන්න බැරුණා. මොකද කිව්වා දන්සල් වලට ගිහිල්ලා පන්සලට එහෙම ගිහිල්ලා එනකොට වෙලා යනවනේ. ඒක නිසා ඔන්න අද තමයි හරියටම වීඩියෝ ඉවර කරන්නේ. ඉතින් ඔන්න මගේ අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ලයික් එකකුත් දාලා subscribe button එකත් ඔබලා තියාගන්න. එහෙනම් ඉතින් අපි ගියා.